පළවෙනි එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුණේ? ඉතින් අපි කතා කරමු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගය ගිලිහුනේ කොයි ස්ථානවලින්ද කියලා. ඉතින් මුලින්ම පන්දුවට පාර දුන්න පාකිස්තාන කණ්ඩායම ලකුණු 299ක් ලබා ගත්තා කඩලු 5ක් දැවි. ඒ ඉනිමේ වනිදු හසරංග ඉතාමත්ම හොඳින් පන්දු යවමින් ලකුණු 96කට කඩලු 4ක් වගේ තැනකට පාකිස්තාන කණ්ඩායමව දාලා තිබ්බා. ඒ අවස්ථාවේදී හුසේන්ගේ LBW තීරණය අම්පය විසින් දුන්නේ නැහැ. ඉතින් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි විදියට බලපෑව. මොකද ඔවුන් ලකුණු 130 ගානක සම්බන්ධතාවයක් කරලා ඒකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් තරගය යම් තාක් දුරකට ඈතට ඇදගෙන යන්න ඒක උත්සාහ ගත්තා. ඉතින් ඒකේ සල්මන් අගා සහ හුසේන් දෙන්නම ඉතාමත්ම හොඳින් පන්දුවට පාර දුන්නා. ඉවසීමෙන් පන්දුවට පාර දීලා හොඳ ලකුණු සංඛ්‍යාවක් වෙත පාකිස්තාන කණ්ඩායම යව්වා. ඒකෙදී විශේෂයෙන් කියන්න ඕනේ මහීෂ් තීක්ෂණගේ පන්දු වැයුම එක්දින තරඟවල ඔහු පළවෙනි රෑන්කින් 10ට ආවේ කොහොමද කියලා ගැටලුවක් තමයි මතුවන්නේ. මොකද ඔහු කාලයක් තිස්සේ කඩලු ලබා ගන්න අවශ්‍ය වෙලාවට හැකියාවක් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් දිගින් දිගටම මොන හේතුවක් හින්දාද මන් දන්නේ නැහැ මහීෂ් තීක්ෂණට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක වෙනුවට ඔහු වෙනුවට ඊයේ එෂාන් මාලිංග වගේ පන්දු යවන්නෙක් එහෙම නැත්නම් ප්‍රමෝද් මදුෂාන් වගේ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරා නම් ඔයිට වැඩිය වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න හැකියාව තිබ්බා. ඉතින් මහේෂ් තීක්ෂණත් එක්ක මේ කරන ගනුදෙනුව ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට එච්චර හොඳ නැහැ. මොකද කඩලු ලබා ගැනීමක් ඔහුගෙන් වෙන්නේ නැහැ. ලකුණු 65ක් ලබා ගත්ත ඔහුගේ පන්දු වාර 10 ඇතුළත. ඉතින් අසිත ෆර්නෑන්ඩෝ දුෂ්මන්ත චමීර මුල් අවස්ථාවේ ඒ ලබා දුන්න පීඩනය වනිදුට සහයෝගයක් ලබා දෙන්න පුළුවන් පන්දු යවන්නෙක් හිටපු නැති නිසා ගිලිහිලා ඔවුන් ලකුණු 299ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. ඉතින් ඒකෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේදීත් යම් සුළු අඩුපාඩුකම් සිද්ධ වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් ඒ ලබාගත් පීඩනය පවත්වාගෙන යන්න බැරුව කඩුළු ලබා ගැනීම මැදවස්වල කඩුළු ලබා ගැනීමේ ප්‍රශ්නය අපිට ගොඩක් කල් ඉඳන්ම තියෙනවා. ඉතින් ඒක කරගන්න බැරුව ලකුණු 299ක් වගේ ලකුණු ප්‍රමාණයක් ලබලා දුන්නා. ඉතින් ඒකෙදි විශේෂයෙන් කියන්න ඕනේ කාසිය වාසිය දිනලා දෙවනියට පන්දුවට පහර දෙන්න ගත්ත තීරණය හරි. මොකද රෑ අපි දැක්ක කොච්චර පින්නක් ඒ තනතුරුවේ තියෙනවද කියලා. වනිදු හසරංගට සහායට පිතිකරුවෙක් හිටියා නම් ඒ අවස්ථාවේ තිබ්බ පින්නත් එක්ක ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කරන්න පවා හැකියාව තිබ්බා. ඉතින් පිතිකරුවන් ගැන කතා කරද්දී කමිල් මිෂාර තමන්ගේ පළවෙනි තරගයට ක්‍රීඩා කරේ තාමත්ම හොඳින් ඔහු ක්‍රීඩා කරා. හැබැයි අනවශ්‍ය පහරකට ගිහිල්ලා ඔහුගේ කඩොල්ල නැති වුණා. හැබැයි ඒ අවස්ථාවේදීත් ලකුණු 80කට වැඩියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන හිටියේ. ඉතින් කුසල් මෙන්ඩිස් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදියට ඒ වගේ දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය එකපාරම ලබා ගැනීමක් වගේ දෙයක් වෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් ඔයිට වැඩිය වගකීමෙන් ක්‍රීඩා කළ යුතුයි. මොකද ඔහු අංක 3 ස්ථානය කියන්නේ ගොඩක් එක කඩුල්ලක් දැවී ගිය පසුව තියෙන ස්ථානයේ. ඉතින් මේ අවස්ථාවේදී තව කඩුලක් යවෙන්න තියෙන අවස්ථාව අහුරන්න ඕනේ. නැත්නම් කණ්ඩායමට අනිවාර්යයෙන්ම පීඩනයක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක චරිත අසලංක ජනිත් ලියනගේ යම්කිසි පාර්ට්නර්ෂිප් එකක් දැම්මා. ඒකෙදී විශේෂයෙන් කියන්න ඕනේ චරිත් අසලංක කිසිම හේතුවක් නැතුව ඉස්සරහට වෙරලා නවාස් කියන්නේ එච්චර දගකවන පන්දු යවන්නෙකුත් නෙමෙයි. තමන්ගේ කඩුල්ල පූජා කරා වගකීම් විරහිත විදිහට පිතිකරණේ නියලිලා ජනිත් ලියනගේට නම් ඉතාමත්ම හොඳ පන්දුවක් වැටුනේ. ඉතින් ඒක ගැන මොකුත් කියන්න අමාරුයි. කමිදු මෙන්ඩිස් වගකීම් අතර ගන්න ඕනි. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම අවස්ථාව ලැබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වෙලා ඉන්නවා. ඉතින් ඔහු කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දැන් ලබාගෙන ඉන්නවා. ඒකත් එක්ක කමිදු මෙන්ඩිස්ලා තව පොඩ්ඩක් ඊයේ ඉවසගෙන හිටියා නම් වනිදුත් එක්ක ඇත්තටම වනිදු හසරංග ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙව ගනිමින් හිටියේ. ඉතින් පිතිකරුවන්ගෙන් ඔයිට වැඩිය දායකත්වයක් ලැබෙන්න ඕනේ. ඔවුන්ගේ ස්ටාර්ට් එක ඊට වැඩිය ලකුණු ප්‍රමාණයක් වෙනකන් ඇදන් යන්න ඕනේ. ස්ටාර්ට් එකක් ගන්න එක අමාරුයි. ස්ටාර්ට් එකක් ගත්තා නම් ඒක කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් පාවිච්චි කර යුතුයි. සදිර සමරවික්‍රමත් දැන් හැමදාම 30 ගණන් වලට දැවියනවා. මම දන්නේ නැහැ ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. මොකද ඔහුත් ලකුණු 20 ගණන් 30 ගණන් ගහනවා නම් ඒක 50ක් 100ක් කරගන්නේ නැතුව ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම වාසියක් අත් වෙන්නේ නැහැ. ඉතින් වනිදු හසරංග තනියෙන් උත්සාහ කරා සුවිශේෂී තුන් ඉරියව් දස්කමක් සමගින් දුෂ්මන්ත චමීර තව සුළු වේලාවක් ඔහුත් සමග කඩුල්ලේ රැඳී සිටියා නම් තත්ත්වය මීට වැඩිය වෙනස් වෙන්න ඉඩකඩ තිබ්බා. හැබැයි පාකිස්තාන ක්‍රීඩකයන් අවසාන පන්දු වාරවල හොඳින් පන්දු යවලා තරගය තමන්ගේ පැත්තට නතු කරගත්තා. පීඩනය හරියට දරාගෙන ක්‍රීඩා කරා. ඉතින් අපි බලමු හෙට දිනේදී බ්‍රහස්පතින්දා දිනේදී දෙවන එක්දින තරගය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළ යුතුමයි තරගාවලියේ රැඳී සිටීමට නම්. ඉතින් ඒ සුළු වැරදි සියල්ල
නැති කරගනිමින් හෙට තරගයේ කාසි වාසිය සමගින් තරගයේ ජයග්‍රහණය කරයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝනින් බලාපොරොත්තු වෙනවා. ඉතින් දෙවනි එක්දින තරගයෙන් පසු නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් YouTube cricket with Saji channel එක subscribe කරන්න ඔබගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න.